නත්තල් සමයේ පළවෙනි ඉරුදින. අද නත්තල් සමයේ පළවෙනි ඉරුදිනට යෙදී තිබෙන්නේ ශුද්ධ වූ පවුලේ මංගල්‍යය. ශුද්ධ වූ පවුලක් කියලා කියපුවාම අපි දන්නවා අපිට විතරින්ම මතකයට එන්නේ ශුද්ධ වූ පවුලක් කියපු ගමන්ම යුසේතුමාව, මරියතුමිව, ජේසුස් වහන්සේව. මේ ශුද්ධ වූ පවුල සුවිශේෂයි. මොකද මේ පවුල දේව සැලැස්මක් තුළ හැදුණු පවුලක් නිසා. දේව කැමැත්ත තුළ, දේව සැලැස්ම තුළ හැදුණු පවුලක්. එතකොට දේව සැලැස්මක් තුළ, දේව කැමැත්තක් තුළ හැදෙන පවුලක් මොනම විදිහකටවත් කිසිම මොහොතක විනාශ වෙන පවුලක් නෙමෙයි. වියකී යන පවුලක් නෙමෙයි. මොන ප්‍රශ්නාවත්, මොන කරදරාවත්, මොන දුෂ්කරතාවත්, මොන හැලහැප්පීමාවත්, වියක්ෂයාගේ මොන විදිහේ තාඩන පීඩන එල්ල වුණත් මේ පවුල එක්ව එක්සිත්ව එකට රැඳෙනවා. දේව කැමැත්ත තුළ, දේව සැලැස්ම තුළ හැදෙන පවුලක තියෙන සුවිශේෂත්වය ඒකයි. එහෙම තමයි අපි මේ ශුද්ධ වූ පවුල දකින්නේ. මරියතුමිය, ජොසේතුමා සහ ජේසුස් වහන්සේ කියන මේ තුන් දෙනා තුළ අපි දකින මේ සුසංයෝගය හරිම සුවිශේෂයි. ඒ නිසා මේ සුවිශේෂී බවත් එක්කම අපේ පවුල් ජීවිත ගැන අපි කතා කරන්නට අද පුංචි කතා බහකට අපි මුල පුරමු. ප්‍රශාන්ත පියතුමනි, අද ශුද්ධ වූ පවුලේ මංගල්‍යය හැටියට අපි අද ශුද්ධ සභා මාතාව මේ නත්තල් සමයේ පළවෙනි ඉරුදින වෙන් කරනකොට අද පළවෙනි කියවීම යෙදිලා තියෙන ආකාරය සහ ඒ ගැන පොඩි කතා බහකට අපි ඇතුළු වුණොත්. ඔව් පියතුමනි, අද ශුද්ධ පවුලේ මංගල්‍යය සමරනකොට අපිට කියවීම් මෙනෙහි කරන්නට දෙන්නේ පළවෙනි කියවීම උපදේශකයා හෙවත් සිරාක් කියන පොතෙන්. අපි දන්නවා මේ උපදේශකයා පොත හීබ්‍රු භාෂාවෙන් මුලින්ම ලියලා පසුව ග්‍රීක භාෂාවට පෙරළුණු පොතක්. ඒ නිසාම මේක අර ද්විතීය සම්මත ග්‍රන්ථ කොටසටයි අයිති වෙන්නේ. නමුත් ඒක බොහොම පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම පිළිබඳව. උන්වහන්සේ පවුලක් නිර්මාණය කරන්නට සැලසුම් කරන්නේ ජුදා සම්ප්‍රදාය තුලයි. ජුදා සම්ප්‍රදායික පවුලක් තුල තමයි ජේසුස් ස්වාමීන් වහන්සේව මේ ලෝකයට එවන්න උන්වහන්සේ සැලසුම් කරන්නේ. එතකොට ඒ සම්ප්‍රදාය පීතෘ මූලික සමාජයක් තුල ගොඩනැගුණු පවුලක්. ඒක බොහෝ වෙලාවට පියතුමනි අපේ ආසියාතික සම්ප්‍රදායටම ගැලපෙන ආකාරයක් අපි දකිනවා. මොකද ඊශ්‍රායලයත් ආසියාවෙම කොටසක් නිසාම. ඉතින් අද සිරාක් පොතේ උපදේශකයා හෙවත් සිරාක් පොත බොහොම ලස්සනට කියනවා දෙවියන් වහන්සේට විශ්වාසවන්තව අම්මා තාත්තා දරුවෝ විදිහට ගොඩනැගෙන්නේ කොහොමද කියන එක. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දරුවෝ ලබන්නට නම් ඒ දරුවෝ දෙමව්පියන්ට කීකරු වෙන්න, විශේෂයෙන්ම තමන්ගේ පියාට ගෞරවය ගෙන දෙන විදියට හැසිරිය යුතු දරුවෙක් බවට පත්වෙන්නට ඕනයි කියන එක දේව වචනය අපිට පැහැදිලි කරනවා. වගේම අම්මා තාත්තා දරුවෝ අතර තියෙන මේ ගැඹුරු සම්බන්ධතාවය, එකිනෙකාට දක්වන ඒ ගෞරවය සහ ආදරය, සෙනෙහස තුළයි පෞල් ජීවිතය ශක්තිමත් වෙන්නේ කියන එක මේ සිරාක් පොත පියතුමනි අපිට පැහැදිලි කරනවා අද දවසේ. ඔව්. එතකොට මේ සිරාක් උපදේශකයා සිරාක් පොතේ මේ කියන වචන මීට අවුරුදු ගණනාවකට ජේසුස් වහන්සේගේ උපතටත් පෙර ලියවුණු කතන්දරයක් නෙමෙයි. එතකොට අද හරිම ලස්සන දේවල් ටිකක් මේ පොතේ කියනවා. එදා අද වගේම එදත් පෞල් ජීවිතවල තිබුණු ප්‍රශ්න අඩුවක් නෑ කියලා තමයි මේ කතන්දරේ මේ වචන ටික අහනකොට අපිට දැනෙන්නේ. හැබැයි එදාට වඩා අද ජීවිත තත්ත්වයන් ගොඩාක්ම වෙනස්. එදා උපදේශකයාවත් සිරාක් පොතේ මේ කර්තෘවරයා කියනවා ඔබ ඔබේ මවට පියාට ගෞරව කරනකොට, ඇහුම්කම් දෙනකොට
ඔබේ මව පියාව ආරක්ෂා කරනකොට එකන ඒගොලන්ට අවනත වෙනකොට එගොලන්ට කීකරු වෙනකොට අනිතක ඒගොල්ලන්ව බලාගන්නකොට ඒවගේම ඒගොල්ලන්ව මහිමයට පත් කරනකොට තමන්ගේ ජීවිතය අනිත් පැත්තෙන් බොහොම පලදායි සස්්‍රීක එවගේම දීර්ඝායුෂ ලැබෙන ජීවිතයක් බවට පත්වෙනවා කියලා. එවගේම තමයි බිරිඳක් සහ ස්වයංපුරුෂයෙක් අතර තියෙන සම්බන්ධතාවය තුළ ඒ සම්බන්ධතාවයේ තියෙන ගැඹුර අවබෝධ කරගන්නට එදා සිටන්ව අපිට ආරාධනාවක් තියෙනවා. ඉතින් අපි ඉතුරු කියවීම වලට ගිහිල්ලා මේ ගැන අපි ටිකක් වැඩිපුර කතා කරමු. අපි දෙවෙනි කියවීමට එනකොට මේ කියන උපදේශකවත් සිරාක්පතේ කියන මේ කතාව තවත් අපිට මැනවින් තහවුරු කිරීමකට ලක් කරනවා ශුද්ධ පවුලුතුමා. ඔව් පියතුමනි, අද කොලොස්සිවරුන්ට ශුද්ධ පවුලුතුමා ලියන ලිපිය තුළ අපි දකිනවා පවුල් ජීවිතය තුළ එකිනෙකා අතර තිබෙන්නට ඕන ගැඹුරුතම සලකුණ තමයි ආදරය. ඒ ප්‍රේමය පදනම් කරගත්ත එකිනෙකාව ගෞරවයෙන් සලකන එකිනෙකාට බොහොම ප්‍රේමාන්විත වෙන මුරුදු නිහතමානී ගතිගුණවලින් පිරිලා මේ පවුල් ජීවිතය ශක්තිමත් කරගන්නට ශුද්ධ පවුලුතුමා ක්‍රිස්තියානි ජනතාවට ආරාධනා කරනවා. එවගේම ශුද්ධ පවුලුතුමා සියලුම ස්වාමි පුරුෂයින්ට කියනවා, පුරුෂයනි ඔබේ බිරිඳට ප්‍රේම කරන්න, රළු පරුෂ නොවී බිරිඳට ආදරය කරන්නට කියලා මතක් කරනවා. අපේ ක්‍රිස්තියානි පවුල් ජීවිතයේ පදනම වෙන මේ ගෞරවය සහ ප්‍රේමය කියනදේ ශුද්ධ පවුලුතුමා එකිනෙකාට මතක් කරනවා. යනුව භාර්යාවන්ටත් පවුලුතුමා කියනවා, භාර්යාවනි සියලු කාරණාවලදී ඔබේ ස්වාමි පුරුෂයාට ගෞරව කරන්න, යටත් වෙන්න කියන පණිවිඩය පවුල් ජීවිතවලදී එකිනෙකාට දැක්විය යුතු යුතුකම් විදියට පවුලුතුමා පෙන්වනවා. ඒ වගේම දරුවන්ට කියනවා සෑම විටම තම දෙමව්පියන්ට කීකරු වෙන්න. ඒ කීකරු වීම තුළ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබන්නට සුදුස්සන් වෙන්නට කියලා ශුද්ධ පවුලුතුමා මතක් කරනවා මේ කියවීම තුළ. ඔව්. එතකොට අද අපි ශුද්ධ පවුල ගැන මෙනෙහි කරනකොට මේ ශුද්ධ පවුලුතුමා සහ උපදේශකයා හැවත් සිරාක්පතේ කියන මේ කාරණාවල් ටික හරියටම ගැළපිලා යනවා ප්‍රවන්තේ. අපි දකිනවා බිරිඳක් ස්වයං පුරුෂයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය සහ රැකවරණය. මේ කියන කාරණාවල් දෙක තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. ජුසේතුමාගේ ජීවිතය දිහා දැක්කම අපි දකින්නේ හරි සුවිශේෂී විදිහට ජුසේතුමා ඇත්තටම දේව මාතාවන්ට මොන තරම් ආදරය කළාද කියලා. ඒ ආදරයට සීමාවන් නැහැ. ඒ ආදරයට අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඒ ආදරය අපි දකින්නේ දේව මාතාවන් වහන්සේ ගැබ්ගත්තයි කියන දැනෙන මොහොතේ ජුසේතුමාට දැනෙනකොට මේ දරුවා මගේ නෙමෙයි, ඇයි මට මරියතුමිය මෙහෙම කළේ, ඇයි මරියාවන් මට මෙහෙම කළේ කියලා දැනෙනකොට ඊළඟ මොහොතේදී ඒ තිබුණු ආදරය දෝරේ ගලාගෙන ගියා. ඒ ආදරයේ තියෙන ගැඹුර කොයිතරම්ද කියලා කිව්වොත් එයාට නින්දාවක් දෙන්නට බෑ. එයාව අපහසුතාවයකට පත් කරන්න බෑ. එයාට අපහාසයක් වෙන්න දෙන්න බෑ. ඒ නිසා සියලු වැරදි මන් පටව ගන්නම්, මම රහසේම හැරලා යන්නම් කියන කාරණාව, ඒ තියෙන ආදරයේ තියෙන උත්තරීතර බව අපි දකිනවා. නමුත් ඊළඟ වතාවේදී මම ඔබට කිව්වා වගේ මේක දේව සැලැස්මක් තුළ, දේව කැමැත්තක් තුළ සිද්ධ වුණා කියලා. එතකොට මරියතුමිය ගැබ් ගන්නේ ශුද්ධාත්මානුභාවය තුළ දෙවියන් වහන්සේගේ දරුවවයි මේ කුසේ දරාගෙන ඉන්නේ කියන කාරණාව ජොසේතුමාට දැනුණයින් පස්සේ ඊටත් වඩා ආදරය කරන්නට පටන් ගන්නවා මරියතුමියට. ඒ ආදරය හරිම සුවිශේෂයි. ඒ ආදරය හරි පුදුමාකාර ගැඹුරු බවක් අපි දකිනවා. ඒ ආදරය වගේම තමයි රැකවරණය. අපි සුවිශේෂයට යමු ඒ රැකවරණය ගැන බලන්නට. ජොසේතුමා කොහොමද මරියතුමියට සහ ජේසුස් වහන්සේට, ජේසු බිලිඳුන්ට කොහොමද මේ රැකවරණය දුන්නේ කියලා හරිම ලස්සනට අද සුවිශේෂී සඳහන් වෙනවා. නේද
රජාන් පේතුවේ. ඔව් පියතුමනි, අද දේව වචනය බොහෝ වෙලාවට අවධානය අපේ යොමු කරවන්නේ ජොසේතුමා පිළිබඳ. මොකද මතයතුමාගේ සුවිශේෂය අපිට කතා කරන නිසාම මෙතනදී අපි දකින එක සුවිශේෂ කාරණයක් තමයි පියතුමනි, දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම කතා කරන්නේ ජොසේතුමාට. දැන් ශුද්ධ පවුල තුළ ජොසේතුමාගේ කාර්යභාරය සුරැකි පියෙකුගේ කාර්යභාරය වුණාට පවුලක් තුළ තියෙන්නට ඕන තාත්තගේ වගකීම, ඒ වගේ මේ මූලිකත්වය දෙවියන් වහන්සේ ජොසේතුමාට පවරන හැටි අපි දකිනවා. ඒකට පවුලක තාත්තා කෙනෙක් දෙවියන් වහන්සේත් එක්ක ඉන්නකොට උන්වහන්සේගේ සැලසුම් තුළ මේ පවුල මෙහෙවන්නට එයාට ආලෝකය ලැබෙන බව දෙවියන් වහන්සේ පෙන්නනවා. අද ගොඩක් වෙලාවට පියතුමනි, අපේ තාත්තලා මේ වගකීමෙන් ඈත් වෙලා ඒක අම්මලාට පවරලා ආගමික කටයුතු දෙවියන් වහන්සේත් එක්ක ඉන්න එක අම්මලාට පවරලා තාත්තලා අද ආර්ථිකය තමන්ගේ පවුල ගොඩනගෙන මේ ලෞකික දේ පිළිබඳව බෙදස් වෙන ගතියක් අපි දකින. එතනදී දෙවියන් වහන්සේ පෙන්නනවා දෙවියන් වහන්සේත් එක්ක ඉන්න තාත්තා කෙනෙක් තමයි නිවැරදි විදිහට තීන්දුව తీරන අරගෙන තමන්ගේ පවුල මෙහෙවන්නට පුළුවන් වෙන්නේ කියන කාරණේ. ඒක ජොසේතුමා කළා. ජොසේතුමා මොකද දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් විදිහට විශ්වාසය තුළ ශක්තිමත් වෙලා උන්වහන්සේගේ හඬ ඇහෙන මානේ ඉඳලා දෙවියන් වහන්සේගේ හඬ අහලා තමයි ශුද්ධ පවුලට ඒ රැකවරණය ආරක්ෂාව දෙන්නේ. ඒ නිසා මේ සුරක්ෂිත භාවය තුළ ශුද්ධ පවුල ජීවත් වුණා වගේ අපේ පවුල ශුද්ධවන්ත පවුල් බවට පත් කරගන්නට අපේ තාත්තලාට විශේෂයෙන්ම ඒ වගේම අපේ අම්මලාට දෙවියන් වහන්සේ තුළ රැඳෙන්නට, යැපෙන්නට, ඒ විශ්වාසය තුළ තමන්ගේ පවුල් ගොඩනගා ගන්නට පියතුමනි අද දවසේ අපිට ආරාධනා කරනවා. එතකොට අද සුවිශේෂයේ සඳහන් වෙනවනේ ජොසේතුමා ආව පණිවිඩයත් එක්ක අපි දකිනවා ජොසේතුමා ජෙරුසලමේ ඉඳලා කොහොමද මරියතුමීවයි ජේසුවයි අරගෙන ගියේ කියලා නේ. ඔව් පියතුමනි, දැන් බෙත්ලෙහෙමේ හිටපු ශුද්ධ පවුල මිස්රයට අරගෙන යන්නේ මේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමත් සමග. උන්වහන්සේගේ හඬ අහපු ජොසේතුමා ඒ මොහොතේම ශුද්ධ පවුල අරගෙන මිස්රයට යනවා. කිසිම බලාපොරොත්තුවක් නැහැ, යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ, ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. නමුත් දේව විශ්වාසය තුළ ගත්තු තීරණය. ඒ වගේම තමයි එතනට ගියාට පස්සේ හෙරෝද් රජුගේ මරණයෙන් පස්සේ නැවතත් දෙවියන් වහන්සේ කතා කරනවා. ප්‍රශ්නය ඉවරයි. නැවත උන්වහන්සේ පෙන්වන තැනට නාසරෙත් වලට එන්න ඇවිල්ලා තමන්ගේ පවුල සමග ජීවත් වෙන්නට කියලා. සේතුමා කිසිදු ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්න නැගීමක් නැහැ. විශ්වාසය තුළ ශක්තිමත් වෙලා තමන්ගේ ශුද්ධ පවුල මෙහෙවන හැටි පියතුමනි අපි දකිනවා සුවිශේෂය තුළ. ඔව්. පවුල් ජීවිත ගැන කතා කරද්දී ශුද්ධ පවුල ගැන කතා නොකරම බෑ වගේ. පවුල් ජීවිතයේ උත්තරීතරත්වය රැඳෙන්නෙම දේව අභිමතයට, දේව සැලැස්මට අනුකූල වෙනකොට. ශුද්ධ පවුල තුළ අපි දකින්නේ අන්නේ සුවිශේෂී බව. ජොසේතුමා දේව අනට අවනත වෙලා තමන් බොහොම ආදරෙන් වැළඳගත්ත ඒ පවුල මොන තරම් ආරක්ෂා කළාද කියලා අපිට මැනවින් පැහැදිලි වෙනවා. තමන්ගේ දිවි පරදුවට තබලා තමන්ගේ කැමැත්ත, තමන්ගේ ආශාවන්, තමන්ගේ අවශ්‍යතාවන් සියල්ලක්ම පැත්තකට දාලා තාත්තා කෙනෙක් හැටියට, ස්වාමි පුරුෂයෙක් හැටියට ඒ දුන්නු කැපවීමම අපේ තාත්තලට, අපේ ස්වාමි පුරුෂයන්ට අභියෝගයක්. අද තමන්ගේ සුඛෝපභෝගීත්වයේ හිතන, තමන්ගේ ලාභ ප්‍රයෝජන හිතන, තමන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න ඕනයි කියලා හිතන තාත්තල ස්වාමි පුරුෂයන් අතර ජොසේතුමා ඒ හැම තාත්තා කෙනෙකුටම, හැම ස්වාමි පුරුෂයෙකුටම අභියෝගයක්. තාත්තා කෙනෙක් තමයි දෙවියන් වහන්සේත් එක්ක ඍජුව සම්බන්ධ වෙන්නට ඕන. මොකද තාත්තා හරහා තමයි මුළු පවුලටම ඒ ආශිර්වාදය ගලාගෙන එන්නේ. ඒ නිසා ජොසේතුමා වගේ තාත්තා කෙනෙක් වෙන්නට දෙපාරක් හිතන්න එපා. අම්මා කෙනෙක්, මරියතුමී වගේ අම්මා කෙනෙක්,
හැමදේම හිතේ ධාරණය කරගන්න. හැමදේම බොහොම ආදරයෙන් භක්තියෙන් දකින්නට, විශ්වාසය ඇහෙන් දකින්නට, දේව පොරොන්දු මට ඉටු වෙනවාමයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නට, ඒ දේව පොරොන්දු තුල හැම මොහොතකම විශ්වාසය තබන්නට, තමන්ගේ දරුවව දේව අභිමතය ඉෂ්ට කරන්නට, දේව කැමැත්ත ඉටු කරන්නට, හැම තිස්සෙම දෙවියන් වහන්සේ තුල ගොඩනගෙන අම්මා කෙනෙක් බවට හැම අම්මා කෙනෙක්ම පත් වෙන්නට ඕන දේව අම්මා වගේ. ඒක අපි අද අම්මලට බොරු ආටෝපවලට, බොරු සෝබනවලට, මේ අනවශ්‍ය සම්බන්ධතාවලට, ජීවිතේ පවුල කඩාගෙන විනාශ කරගෙන ඒ සියලුම දේවල් නැති කරගෙන නින්දා අපහාස විඳගෙන ඒ යන ගමනකට වඩා මරියතුමියගේ ජීවිතය ඔබ අම්මා කෙනෙක් හැටියට, බිරිඳක් හැටියට ඔබට අභියෝගයක් වෙන්නට ඕන. ඒ වගේම ජේසුස් වහන්සේ වගේ කීකරුව හැදෙන්නට වැඩෙන්නට, දෙවියන් වහන්සේට වගේම තම දෙමව්පියන්ටත් කීකරුව හැදෙන්නට වැඩෙන්නට, ඔවුන්වත් ආදරෙන් බලාගන්න දරුවෙක් බවට පත් වෙන්නට අද මේ ශුද්ධ වූ පවුල ඔබට ආරාධනා කරනවා. එවැනි වූ ශුද්ධ වූ පවුලක් බවට ඔබේ පවුල පත් වේවා කියලා අපි යදිනවා, යාඥා කරනවා. ඔබ සැමට ජේසු පිහිටයි.